හෙලෝ good morning ඔයාලට. ඉතින් අපි ඉන්න හොටෙල් එකේ තියෙන view එක තමයි මේක. ඊයේ පෙන්වන්නත් බැරි වුණානේ. ඉතින් ඔන්න ඔය විදිය ලස්සන view එකක් තියෙනවා. මේ වෙද්දි උදේ 7:00ට 8ට විතර ඇති. දැන් අපි උදේම ලෑස්තිලා දැන් කන්නේ එළියට යන්නයි ලෑස්ති. ඔන්න ලෑස්ති වුණා දැන්. අද අපේ දෙවෙනි දවස. 14 වෙනිදා. දැන් අපි යන්න ලෑස්ති කන්න. ඉතින් කාලා අපේ දවස කොහොමද ඉතින් පස්සේ ගත වෙන්නේ කියලා බලමු. එන්න ඉතින් අපි ආවා ෆැමිලි මාර්ට් එකකට කන්න. ඉතින් අපි ගොඩක් බඩගින්නේ හිටියේ. මේ කෑම දකිද්දි නම් අපිට ගොඩක් ආසයි. අපි චයිනීස් කෑම try කරපු පළමු වතාව තමයි මේක. ගොඩක් සැර පාටට මේවා තිබුණට ටිකක් පැණි රසක් එක්ක තියෙන්නේ. ඉතින් අපිට මේ කෑම සෙට් වේද දන්නේ නැහැ. ඉතින් අද තමයි කාලා බලන්නේ. බලමු ඉතින් මේ කෑම කොයි වගේ තියෙයිද කියලා, අපිට හරියයිද කියලා. මේ බීම එක නම් බනානා එකක්. ඒක ගොඩක් රසට තිබුණා. ඒක ආසාවෙන් බිව්වා. බබා ගත්ත ස්ට්‍රෝබෙරි එකක්. ඒකත් රසයි. මම ඊට කලින් බනානා එක බීලා තිබුණේ නැහැ. ඉතින් ඒකට මම ගොඩක් ආස වුණා. ඉතින් අපේ බබා නම් ඉතින් කොහේ ගියත් කොහොමද ගන්නෙ ස්ට්‍රෝබෙරිම තමයි. එයා ආසයි ඒකට. හැබැයි ඉතින් අන්තිමේට එයා ආස වුණා මගේ බනානා එකට. ඉතින් ඒක තමයි යත් අන්තිමේට බිව්වේ. සැර පාටට තිබුණාට මේවා සැර නැහැ ඇත්තටම. පැණි රසක් එක්ක එන්නේ. ඉතින් රසණේ කද්දිම මට නම් ඇත්තම රසයි. ඉතින් අපේ බබාට නම් මේ කෑම හරි ගියේම නැහැ. හැම එකකින්ම ටික ටික කාලා try කරලා බැලුවා. එකක්වත් එයාට හරි ගියේ නැහැ. මේ කෑම වලට දාන සෝස් එක අපේ බබාට ඇල්ලුවේ නැහැ. ඉතින් ඒක නිසා එයාට හරියට කන්නම බැරි වුණා උදේට. බලන්නකො ඉතින් එයාගේ මූණ හැටි. ඉතින් මූණ දැක්කම තේරෙනවා එයාට ඒ කෑම හරි ගියේ නැහැ කියලා. අපි නතර වෙලා හිටියේ චයිනා ටවුන් එකේම නෙමෙයි සිටි එකෙන් කිලෝමීටර් 10ක් විතර ඈතට වෙන්න. දැන් අපි ට්‍රේන් එකේ යන්න හදන සිටි එකට. අපි සිටි එකට ආවා දැන්. මේ තියෙන්නේ අර ඉස්සම කුළුණ වටේකින් ආවට නැහැ. ඉතින් අපි මේ ඇවිදලා ටිකක් බැලුවා වටපිටාව කොහොමද කියලා. මේ ටික රෑ වෙද්දි නම් බල්බ් දාලා ලස්සනට තියනවා කියලා කිව්වා. අපි රෑ වෙද්දින් එන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් පුළුවන් වේද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි එහෙම ආවා shopping කරන්න. ඉතින් චයිනාවෙත් shopping නොකර බෑනේ. ඉතින් චයිනාවල shopping කරන්න කියලා ඇවිල්ලා මුලින්ම අපේ බබාගේ හිත ගියේ මෙන්න මේ බෑග් එකට. ඇත්තට මේක හරිම cute ලස්සනයි. ඉතින් මටත් ඒක දවසේ හිතුණා.
ඉතින් ආසාවෙන් ඉල්ලපු දේ ඉස්සෙල්ලාම ඉතින් මම ඒක බබාට අරන් දුන්නා. අපි මේ ගත්ත බෑග් එකට 2600 ගාණක් උනේ. තව අපි ඔක පෙන්න මේකට 600ක් වුණා. කුඩයක් ගත්ත කුඩේට 900ක් වුණා. මෙහි ගානින් 20යි. නෑ Okay, welcome to China. Okay. $200. Okay. මේකේ සුදු පාට තියෙනවා. මේක දිද්දිර ගත්තේ. Cash. Is a bigger. Yeah. Bigger. අපි මෙතන අල්ලන්නේ. ඉතින් මේ වෙද්දී මම බඩු ගොඩක් අරන් තිබුණා. ඉතින් ඒවා ඔක්කොම දාලා බෑග් ගොඩක් අරන් යන එක මට කරදර නිසා මම ලැගේජ් එකක් ගත්තා. ගන්න වුණා. ඉතින් ලංකා මුදලෙන් 8400 ගණක් මේකට උනේ. ඉතින් ඒත් කමක් නැහැ කියලා මම ගත්තා එකක්. ඉතින් ඒක අරගෙන මගේ ළඟ තිබුණ ඔක්කොම බෑග් ටික මම ඒ ලැගේජ් එකට දාගෙන එතනින් පස්සේ ගියා. ඉතින් මට ඒක ගොඩාක් ලේසි වුණා ඇත්තටම. අපි ලංකාවේ යද්දි බබාගේ මගේ ඇඳුම් ඔක්කොම එක ලැගේජ් එකකට දාලා තමයි අරන් ගියේ. මොකද ඉතින් බබා චූටිනේ තාම එයාට අමාරු නිසා. ඉතින් ඒක හොඳට ගියා. මොකද නැත්තම් බබාට එමටයි ලැගේජ් දෙකකුත් තිබිලා මේ වගේ තවත් එකක් ගන්න උනා නම් අපිට අමාරු වෙන්න තිබුණා. ඉතින් රූම් එකට ඇවිත් අපි එක ලැගේජ් එකකට දාගත්තා අපි අරන් ගිහපු රෙදි ටික. ඊට පස්සේ මේ ලැගේජ් එකට අපි මේ දවස් ටිකේම ගන්න ඔක්කොම දේවල් දාලා හැමදාම ඉතින් බෑග් එක පැක් කරා. ඉතින් ඊට පස්සේ බලන්න අපි කොහෙටද ආවේ කියලා අපි හැමෝම ආස කරන තැනකට. ඉතින් මෙතනනුත් අපි පොඩි දේවල් ටිකක් ගත්තා. හැබැයි මෙතන නම් මේවා ටිකක් ගණන් වැඩි. ලංකාවට වඩා ගොඩක් ගණන් වැඩි. සාමාන්‍ය ලංකාවේ රුපියල් 500ට 600ට වගේ ගන්න පුළුවන් දේවලුත් මෙහි ටිකක් ගණන් වැඩි. ඉතින් එතනින් අපි ගොඩාක් දේවල් ගන්න ගියේ නැහැ. පොඩි දේවල් ටිකක් ගත්තේ. මටත් එකක්. කිකින් ගන්නවා. ඇත්තටම මෙතන බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් තිබුණා. ගොඩක් සුවඳට ගොඩක් සුවඳ ඒවා තිබුණා. ඉතින් ඒ වගේ ගනමුත් ඒ වගේම තමයි ලොකු ගාණක් වෙනවා. ඉතින් මම මෙතනින් පර්ෆියුම් ගත්තේ නැහැ. හිතාගෙන හිටියා මගේ හස්බන්ඩ් මම මෙතනින් පර්ෆියුම් එකක් ගන්නවා කියලා. ඊට පස්සේ අපිත් එක්ක ගිහපු නදියාකි කිව්වා අපි මෙතනින් ගන්නේ නැති වුණා නම් මෙතන ටිකක් ගන්න වැඩි. අපි වෙන තැනකින් ගමු කියලා. මම පර්ෆියුම් ගත්තේ කොතනද කියලා කියන්න. සමහරට මේ වීඩියෝ එකේ එක නැති වෙයි. ඒක වෙන වීඩියෝ එකක තියෙයි. බලමු අපේ පර්ෆියුම් එක කොහෙන්ද ගත්තේ මම කියලා.
ෂොපින් කරන්න ආවා. ඊට පස්සේ ගත්ත බඩු ටිකට බඩු ගොඩක් ගත්තා. ඉතින් මේ බෑග් එකකුත් ගන්න උනා ඒකේ. බලමු මොනවද ගත්තේ කියලා. දැන් අපි ආයෙත් යනවා හොටෙල් එකට. ෂෙන්හායි වල අර තියෙන පන්සලක් අපිට පුළුවන් වුණොත් අපි හවසට එනවා. ආවොත් අපි පෙන්නන්න මේක අපිට කොහොමද කියලා. අම්මා මට ලබුබු කෙනෙක් කරන් දෙන්නකෝ. දැන් අපි දවල්ට කන්න හදන්නේ. ඉන්න මයිද මං ගන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට ඔන්න ලස්සන රස කෑම පේනවා. ඇත්තටම ගොඩක් ලස්සනට තියෙනවා. ඒවා දකින්නකොට කන්න හරිම ආසයි. ඒ වගේම තමයි ඔතෙන් යනකොට මාරම සුවඳක් එනවා. එක කෑම වල එක සුවඳවල් එනවා. බඩගින්න වැඩි වෙනවා ඉතින් සුවඳටම. ඉතින් වැඩේ කියන්නේ අපිට මේ තියෙන එක කෑමක්වත් හරියන්නේ නැහැ. ඉතින් ඒවා එකම රස තියෙනවා ගොඩක් කෑම. ගොඩක් ඒවා අමුවෙන් තියෙනවා. අපිට ඉතින් රස හුරු වෙලා තියෙන හොඳට මිරිස් දාලා, තෙල් දාලා, ලුණු රසත් එක්ක එහෙම කන කෑමනේ. ඉතින් මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ. ලස්සනට තිබුණට ඒවා අපිට කන්න බෑ. හැබැයි ඉතින් ඒගොල්ලෝ නම් ඒවා මාර විදිහට රස කරලා කනවා දකින්නකොට ආසයි. ඉතින් අපි ඉස්සර ඉඳලම ඔය වීඩියෝස් වලින් එක ටෙලිඩ්‍රාමා බලනකොට එහෙම ඔය චයිනීස් කෑම දකින්නකොට ගිල බලාගෙන හිටියානේ. ඉතින් දැන් ඒවා කන්න ගත්තම අපිට කා ගන්න බෑ. ඉතින් අපේ රසට හුරු නැති නිසා ඊට පස්සේ බලන්නකො අපි මොනවද කෑවේ කියලා. අපිට හොඳ වැඩක් වුණා උතනදී. මේ තිබුණ හැම කෑමක්ම සැර නැහැ. ඒ නිසා අපිට කන්නම බෑ ඒවා. ඊට පස්සේ තිබුණා ඔයගොල්ලන්ට පේනවා ඇති ෆ්‍රෙෂ් ජූස් දෙනවා මෙතන. ඒවා ටිකක් ගණන් වැඩි. තව දෙයක් තමයි අපි කෑමක් දැක්ක ගමන් අපිට හිතා ගන්න පුළුවන් මේක මේ රස ඇති කියලා. සාමාන්‍ය විදිහට ඉතින් අපි එහෙම හිතාගෙන අපි කෑම ගන්නවා. අපිට ඒවා අවුලක් නැතුව ටිකක් කන්නත් පුළුවන්. ඉතින් මේ පෙන්නන රයිස් එක අපේ රසට ටිකක් සමානව යනවා. මේකත් පුළුවන් කන්න. ඉතින් අපේ බබාට උනේ අපේ බබා ගිහිල්ලා ගොඩාක් තෝරලා ගන්න අන්තිමට තෝරලා ගන්න එක කොහොමත්ම කන්නම බැරි එකක්. ඉතින් ඊට පස්සේ යා මගේ කෑමකින් කාලා සද්ද නැතුව ඉන්නවා. ඉතින් යුවන් ගාඩන් කියන්නේ මෙන්න මේ ටික මෙහෙට. මෙතන ගාඩන් කිව්වට ගාඩන් එක කියලා ලොකු ඉඩක් නැහැ. මේ පොඩි කොටසක් තියෙනවා ටිකක් එහා පැත්තට වෙන්න. ටිකක් මැද මිදුලක් වගේ පොඩි ඉඩක්. ඉතින් මේ ටික තමයි තියෙන්නේ යුවන් ගාඩන් කියපුවම අපිට ඇවිල්ලා බලන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. දැන් අපි කාලා ෂොප් එකෙන් එළියට ආවා. දැන් අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ. අපි යුවන් ගාඩන් එකට යන්න හැදුවේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් එතන ලොකු ඉඩක් නැති වුණත් පොඩි කොටසක් තියෙනවා. එතන හඳු කුරුපත්තු කරලා නිකන් කට්ටිය එනවා. පොඩි කොටසක් තියෙන. ඉතින් එතනත් අපි යන්න හැදුවා. අපි shopping කරලා කාලා ඔක්කොම ඉවර කරලා එනකොට ඒක 4ට වහලා. ඒ නිසා අපි ආයෙ එතෙන්ට ගියේ නෑ. ඔන්න එන ගමන් මෙයා ගත්තා යාසම ලබුබු. මේ කලර්ස් තියෙනවා මේ වගේ ගත්ත එයා කැමති එක.
මෙන්න මේක. අපි ස්ටේෂන් එකට ආවා. දැන් අපි ආයෙත් හොටෙල් එකට යන්න හදන්නේ. ඉතින් මේ විදිහට 8ට විතර ඇති වෙලාව. ඉතින් අපි උදේ 7:00ට 8ට විතර ගෙදරින් මේ හොටෙල් එකෙන් පිටත් වෙච්ච පාරනේ. ඉතින් අපි එද්දි මෙන්න මේ වගේ වෙලාව වුණා. ඉතින් ඒත් අපිට ලොකුවට මහන්සියක් දැනුනේ නැහැ. ඉතින් හැමදේම අලුත් දේවල්. ඉතින් අපි දකින් හැමදේම අපිට අලුත්නේ. ඉතින් අපි ඒ දේවල් ගැන කතා කර රෑ වෙලා ඉතින් ওই විදිහට හොටෙල් එකට යන්න ගියා. මට කලින් කියන්න බැරි වුණා අපි ඉද්දි මෙහෙ විනාඩි 2කට වගේ හැමතිස්සෙම ප්ලේන් යනවා. ගොඩක් පාර්කින් යන්නේ. ඉතින් අපිට ඒකත් අලුත් අත්දැකීමක්. ඉතින් මේ අපි යන අතරමඟ ෂොප් වල තිබුණු කෑම මම ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. හොටෙල් එකට යන අතරතුරේ. ඉතින් යන ගමන් බබාට බබල් ටී ඕන කිව්වා. ඉතින් අපි බබල් ටී එකකුත් බීලා එහෙම හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගියපු ගමන් අපි වොෂ් දැම්මෙත් නැහැ මුකුත් නැහැ. අපි අරන් ගිහපු බෑග් ටික තිබ්බා. ආපස්සට අපිට ඩිනර් ගන්න. මොකද ඒ වෙද්දි ගොඩක් රෑ වෙලා තිබුණේ. අපි බඩගින්නෙත් හිටියේ. ඉතින් රයිස් එකක් ගත්තා. බීෆ් නූඩල් එකක් ගත්තා. ඉතින් ඒ ටික කාලා එන ගමන් මෙන්න මේ දේවලුත් අරගෙන බබාට කාමරේදී කන්න අපි කාමරේට ආවා. අපි මේවා කන ගමන් ටීවීත් බැලුවා. ඊට පස්සේ පොඩි chat එකක් දාගෙන හිටියා. මායි විශ්මි නංගි අපි බබයි. ඊට පස්සේ ඉතින් වොෂ් දාලා කොෆි එකකුත් හදාගෙන බීලා අපි නිදාගත්තා. ඉතින් අද දවසේ අපේ ගෙවුනේ ඔන්න ඔය විදිහට තමයි. බලමු අපි හෙට දවසේ මොකද කරන්නේ, කොහෙද යන්නේ. එහෙම ටිකක් විස්තර බලමු. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. අපිත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි බයි.